ආද්‍ය මේකට අගිලි ගන්න නැතුව ඉන්න අපිට අනිවාර්යයෙන්ම දන්නවා මේ වැඩේ වෙන්නේ නැහැ. ඔව් බලන්න මේක තමයි. මෙන්න මේක තමයි අපිට දාන්නේ කණුව. අද කාලේ මොනවාද මේ හුලන් තියෙන්නේ මේගොල්ලෝ. ආප කටට වැටුවොත් මොනවද වෙන්නේ මේක? මැරුණපස්සේ කවුරුත් වැඩක් නැහැ මැරුණපස්සේ ඇවිල්ලා. අපිට මොකුත් කරන්න නැතත් කමන්නේ අපි දිහා හැරලා බලන්න නැතත් කමන්නේ මේ විදුලි බල මණ්ඩලේ පුළුවන් මේක කරන්න. ඇයි අපිට මෙහෙම කරන්නේ? ඔහොම කරන්න එපා. අපි මිනිස්සුયો ඡන්දේ විතරක් ඡන්දදායකයෝ විතරක් නෙමෙයි අපි ජීවත් වෙන මිනිස්සුયો. ඒක ටික හදවන්න එපා. එදාර පල්ලියටත් ඇවිල්ලා පාදක කතා කරානේ මම අපි දකාරියක් පල්ලි පූජා වෙලා ඉල්ලලා ඉස්සරේ. කවුද කරන්නේ කියලා අනුවැටිලා අරතුරක් වුණාට මේ පාරේ වැටුණාට පස්සේ අපිට දැනුම් දුන්නා කිසිම කෙනෙක් ආවේ නැහැ. ඊට පස්සේ අපි මහත්දියට දැනුම් දුන්නාට පස්සේ තමයි මහත්දියෙන් ඇවිල්ලා මේක අපිට ඔයසේ කරන් ඔක්කොම කරලා වැඩ කරුවාට පස්සේ ඊයේ ඇවිල්ලා කණු ටික දාලා ගියා. ගියාට පස්සේ මේ අද ලොකු නිලධාරිය ඇවිල්ලා අපෙන් අහනවා ඇයි ඔයිස් කට් එක දුන්නේ? ඇයි මේ මොනවද මේ කරන්නේ? අපි කරන්න නෙන්නම් ඉතියි කියලා. එහෙම නෙමෙයි. මම පැහැදිලි කරුවා යාලට. ඊයේ ඉරිදා වැටලා අදට දවස් 4යි. එතකොට දවස් දෙකකට පස්සේ ආවා කියන්නේ ඕකේ කරන්ට් එක තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඔයාලා සම්පූර්ණ වැරදි මාධ්‍ය මේකට අගිලි ගන්න නැතුව ඉන්න අපිට අනිවාර්යයෙන්ම දන්නවා මේ වැඩේ වෙන්නේ නැහැ. අපි ඇත්තටම මේ මාධ්‍යයට අපි ස්තුතිවන්ත වෙනවා ගොඩාක්. ඇත්ත වශයෙන්ම ගොඩාක් මෙතන අපි මාධ්‍ය මාර්ගයේ තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ඉදිරියටත් අපි එයාලට කියලා තමයි වැඩ කරා ගන්න වෙයි කියලා මම හිතන්නේ.